රැකියාවේ පෞද්ගලික අංශයේ සේවකයේ එළපීමක් කළොත් ගන්න පුළුවන් නෛතික ක්‍රියාමාර්ග මොනවද? සේවයෙන් පහ කරන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ පෞද්ගලික අංශයේ සේවකයේ. එකක් තමයි විනය හේතු මත. අනිත් එක විනය නොවන හේතු මත. විනය නොවන හේතු මත සේවයෙන් ඉවත් කරන්න නම් ලංකාවේ පනතක් තියෙනවා 1971 උපාකලිස් ප්‍රාදාන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ විශේෂ විධිවිධාන පනත. ඒ පනතේ ප්‍රතිපාදනයන් ගොඩක් තිබෙනවා. ඒ අනුව කටයුතු කරන සේවා යෝගකට හැකියාව තිබෙනවා. ඒක නීති අනුකූලයි. අනිත් එකට આવොත් එන්නේ විනය හේතු මත සේවකයෙක් සේවය අවසන් කරනවා. සමාජාචාරී ක්‍රියාවක් සිද්ධ කරලා තිබෙන අවස්ථාවක අවශ්‍ය නම් සේවා යෝජකට විසමාචාරය අනාවරණය වූ වහාම සේවකයාව සේවයෙන් පහ කරන්න සේවය අවසන් කරන්න පුළුවන්. හැබැයි එහෙම අවසන් කරපු අවස්ථාවක සේවකයාට පුළුවන් සහන පතාගෙන කම්කරු නිශ්චයාධිකාරියට යන්න. හැබැයි කම්කරු නිශ්චයාධිකාරියට සේවකයා සහන පතාගෙන ගියාට පස්සේ ඒ නඩුව තුල සේවා යෝජක විශාල අපහසුතාවයකට පත් වෙනවා. නිකම්ම සේවකයෙක් සේවයෙන් පහ කරා නම්. ඒ නිසා ස්වභාවික යුක්ති නීතිය අනුව සේවා යෝජකයෙකුට පුළුවන් සේවකයාට එරෙහිව තියෙන විසමාචාර සම්බන්ධව ඔහුට චෝදනා පත්‍රයක් දීලා ඒ චෝදනා පත්‍රයට පිළිතුරු අරගෙන ඒ පිළිතුරු පිළිගන්න පුළුවන් නම් ඒ අනුව කටයුතු කරනවා. පිළිගන්න බැරි නම් ඔහුට එරෙහිව විධිමත් ගෘහස්ත විනය පරීක්ෂණයක් පවත්වලා ඒ විසමාචාර චෝදනා ඔප්පු කරලා සේවය අවසන් කරන්න පුළුවන්. එහෙම කළා වුණා සේවකයට පුළුවන් කම්කරු විශ්වාධිකාරියකට ගිහිල්ලා Tamanට සහන ඉල්ලන්න. එහෙම අවස්ථාවකදී වුණත් සේවා යෝජක ගෘහස්ත විනය පරීක්ෂණයක් කළාය කියන එකේ වාසියක් සේවා යෝජකයට තියෙනවා. තමා සත්භාවයෙන් තමයි සේවකයාගේ සේවය අවසන් කළේ. එහෙම කළා ඒ ගෘහස්ත විනය පරීක්ෂණය නඩුවට කිසිසේත්ම වැදගත් නැහැ. උසාවිය ඉදිරියේ නැවතත් ඒ චෝදනාව ඔප්පු කරන්න සේවා යෝජක සමත් වෙන්න ඕනේ. එහෙම සමත් වුණොත් තමයි සේවය අවසන් කිරීම සාධාරණ යුක්ති සහගතද කියන එක අධිකරණයෙන් සේවා යෝජකගේ වාසියට තීන්දුවක් ගන්න පුළුවන්. ඒ චෝදනාව ඔප්පු කරගන්න අසමත් වුණොත් අධිකරණයේ ඉදිරියේ සේවා යෝජකට සිද්ධ වෙනවා එක්ක සේවකයා නැවත සේවයේ පිහිටවන්න එන්නත් අමහුට වන්දි ගෙවන්න. ඒක තමයි සාමාන්‍ය තත්ත්වය.